මේ විඩියෝ සාකච්ඡා කරන්න 2023 ඕනෑ විද්‍යාවේ පැයගේ 6 වෙනි එසේ එක නැත්නම් B පාර්ට් එකේ දෙන දෙවෙනි ප්‍රශ්නේ. ඒ ප්‍රශ්නෙත් කොටස් දෙකකින් යුක්තයි A හා B කියලා මුලින්ම අපි ඒකේ A පාර්ට් එක බලමු. A පාර්ට් එකේ දීලා තියෙන මුලින් ප්‍රතික්‍රියාවක් හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් දෙකක් කැඩෙනවා ජල අණු දෙකකටයි ඔක්සිජන් වායුව විදිහටයි. එතකොට මේ එකක් කැඩෙන ප්‍රතික්‍රියාවක් තියෙන්නේ. ඒකට මේක සම්පූර්ණ රසායනික ප්‍රතික්‍රියාවක්. මේක සම්පූර්ණ එක සංයෝග දෙකකට කැඩෙනවා. මේ ප්‍රතික්‍රියාවක් තමයි මෙතන තියෙන්නේ. එතකොට බලන්න ඇටෝම් තුනකුත් දීලා දෙනවා. ඇටෝම් දෙකකට පස්සේ එනවා. මුල් ප්‍රශ්නේ බලන්න දීලා තියෙනවා. මුල් ප්‍රශ්නේ දීලා තියෙන්නේ ඉහත ප්‍රතික්‍රියාවේදී ඔබ උගත් ප්‍රතික්‍රියා වර්ගීකරණයට අනුව මේක කුමන ආකාරයේ ප්‍රතික්‍රියාවක්ද කියලා. මම මුලින් කිව්වා මේක රසායනික ප්‍රතික්‍රියාවක් කියලා. එතකොට බලන්න මේකේ වෙලා තියෙන්නේ හැදි තිබ්බ සංයෝගයක් කැඩිලා. ඒ කියන්නේ වියෝජනය වෙනවා. වෙන් වෙනවා. එතකොට ඔයගොල්ලෝ මෙතන උත්තර ලියන්න ඕනේ වියෝජන ප්‍රතික්‍රියාවක් නැත්නම් රසායනික වියෝජන ප්‍රතික්‍රියාවක් කියන එක. ඊළඟට අහනවා මැග්නීසියම් ඩයොක්සයිඩ් වල කෘත්‍ය මොකක්ද කියලා. බලන්න මැග්නීසියම් ඩයොක්සයිඩ් කෙනෙක් කොහෙද දෙන්නේ කියලා. ඔය පළවෙනි ප්‍රතික්‍රියාවේදී සිලින්ඩරය තුළට මැග්නීසියම් ඩයොක්සයිඩ් ස්වල්පයක් දාලා තියෙනවා කියලා කියනවා. අනිත් ඒ වගේ දෙවෙනි රූපේ නෑ. හැබැයි තුන්වෙනි රූපේ තියෙනවා ආය මැග්නීසියම් ඩයොක්සයිඩ් මිශ්‍ර කරලා තියෙනවා කියලා. මෙතන මැග්නීසියම් දැන් මේ ප්‍රතික්‍රියාවට කොහේවත් නෑ අපිට මැග්නීසියම් ඩයොක්සයිඩ් දෙක වෙන්න නේ. මැග්නීසියම් ඩයොක්සයිඩ් නේ. මැංගනීස් ඩයොක්සයිඩ් එක. මැංගනීස් ඩයොක්සයිඩ් එක අපිට මේ ප්‍රතික්‍රියාව කොහේවත් නෑ. මැංගනීස් ඩයොක්සයිඩ් එක වෙන්නේ මේ ප්‍රතික්‍රියාවට අපි යොදා ගන්නවා ඒක එහෙමම ඔටෝම ඉවත් වෙනවා. එතකොට මේ වගේ දෙයකට අපි කියන්නේ ප්‍රතික්‍රියා මේ උත්ප්‍රේරක. ඒතර අපි මේක ගන්නේ ප්‍රතික්‍රියාවේ වේගය v කියන එක වැඩි කරලා. ප්‍රතික්‍රියාවේ වේගය වැඩි කරලා. මේ මැංගනීස් ඩයොක්සයිඩ් කියන එක ගන්නේ මේ ප්‍රතික්‍රියාවේ වේගය වැඩි කරලා. ඒ කියන්නේ හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් එක ජලය ඔක්සිජන් බවට පත් වෙන්න මේක උදව් කරනවා. මේකෙන් කරන්නේ ප්‍රතික්‍රියාවේ ස්පීඩ් එක වැඩි කරනවා කියන එක. හරිද? එතන මෙතන තියෙන මැංගනීස් ඩයොක්සයිඩ් එක කරන්නේ ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාව වැඩි කරනවා. එතකොට ඔයගොල්ලන්ට උත්තර දෙකක් විතර ලියන්න පුළුවන්. එකක් උත්ප්‍රේරකයක් ලෙස ක්‍රියා කිරීම නැත්නම් ප්‍රතික්‍රියාවේ වේගය වැඩි කිරීම කියන එක හරිය නැත්නම් සම්පූර්ණ උත්තරයක් ලියන්න පුළුවන්. උත්ප්‍රේරකයක් ලෙස ක්‍රියා කිරීම ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය නැත්නම් වේගය වැඩි කිරීම කියන එක. ඒක තමයි කම්ප්ලීට් උත්තරයකට ගන්න පුළුවන්. හරිද? කලින් මට වැරදුනා මේ මැග්නීසියම් ඩයොක්සයිඩ් නෙමෙයි. හරිද? මැංගනීස් ඩයොක්සයිඩ් නේ. මම ඉන්නේ හදුවා මොකද? ඊට පස්සේ කාල ප්‍රාන්තරයක් දීලා තියෙනවා. තප්පර 10 බැගින් තමයි අනුයාත කාල 6 වෙන් කරලා අරන් තියෙන්නේ. ඒ තප්පර 10 තුලදී එක්රැස් වුණු වායු පරිමාණ තමයි ඔය 14.95 කියලා එහෙම දීලා තියෙන්නේ. ඒ කියන්නේ පළවෙනි තප්පර 10 තුල 14ක් එකතු වෙනවා මිලිලීටර. දෙවෙනි තප්පර 10 තුල 9ක් එකතු වෙනවා. තුන්වෙනි තප්පර 10 තුල 5ක් එකතු වෙනවා. හතරවෙනි තප්පර 10 තුල 3ක් එකතු වෙනවා. හරිද? ඒ කියන්නේ මුලින්ම එකපාරට වගුව විතරක් බැලුවොත් කාටද තියෙන්නේ පළවෙනි තප්පරේ 14යි දෙවෙනි තප්පරේ 9යි එහෙම කියලා. එහෙම නෙමෙයි. පළවෙනි තප්පර 10 තමයි ඔය 14 ඇතුළත් වෙලා තියෙන්නේ. හරිද? එතකොට ඒකේ ඒ පාර්ට් එකේ අහනවා මුලින්ම පළමු කාල ප්‍රාන්තරයේදී වායුව නිපදවූ ශීඝ්‍රතාවය ගණනය කරන්න කියලා. අපි කොහොමද ශීඝ්‍රතාවය ගන්නෙ? ඒ කියන්නේ දැන් මුලින්ම පළවෙනි තප්පර 10 තුළ පළවෙනි කාල ප්‍රාන්තරය කියන්නේ පළවෙනි තප්පර 10 තුළ. ඒ කියන්නේ එතකොට පළවෙනි කොටු දෙක විතරයි අපිට ගන්නවා. අපි ගන්නෙ සාමාන්‍ය ශීඝ්‍රතාවය ගන්නෙ හදලා තියෙන ප්‍රතිඵල. මේ මම කියන තමයි ප්‍රතිඵල වල එකයි ඒක එන්න ගිය කාලය. ඊට දැන් මෙතන ප්‍රතිඵල ඇවිල්ලා තියෙන්නේ මිලිලීටර් 14ක්. මිලිලීටර් 14ක්. ඒක එන්න ගිහලා තියෙන්නේ තප්පර 10යි. මේ පළවෙනි කාල ප්‍රාන්තරයෙන් තප්පර 10ක් තියෙනවා. ඒතර මෙතන ගන්න වෙන්නේ 1.4යි මිලිලීටරයට තප්පර. ඒ කියන්නේ එක තප්පරයක් තුල මිලිලීටර් 1.4ක් හැදෙනවා කියන එක තමයි උතන ගන්න වෙන පළවෙනි එකට උත්තරේ. ඊළඟට බලන්න කාලයේ ගත වීමේදී ශීඝ්‍රතාවයේ වෙනසක් වෙලා තියෙනවා කියලා කියනවා. අපිට ඔය වගුවේ බලද්දිත් ඒක තේරෙනවා තප්පර 10න් 10ට මාරු වෙද්දී එන්න අඩු වෙලා කියලා. හරිද? ඕක තව ඒ කියන්නේ එකපාරටම තේරෙන්නේ නැත්නම් මේ සූත්‍රෙටම දාලා බලමු. මේ සූත්‍රෙට දෙවෙනි තප්පර 10 දැම්මොත් ඒකේ තියෙන 9යිනේ. ඒක 10න් බෙදුවාම 0.9. හරිද? ඊළඟ තප්පර 10 බලමු. ඊළඟ තප්පර 10 තියෙන්නේ 5යි. 5 බෙදීම හරිද? ඒක 0.5යි. ඊළඟ එක බලමු. ඊළඟ එකේ තියෙන්නේ 4යි. 0.4යි.
බලන්න එන්න අඩු වෙලා නේද තියෙන්නේ එන්න ශීඝ්‍රතාවය අඩු වෙලා. එතකොට ඔයගොල්ලෝ ලියන්න මෙතන කාලය සමග ශීඝ්‍රතාවය අඩුවීමක් වෙලා තියෙනවා කියලා. එතකොට මේකට හේතුව සාමාන්‍යයෙන් අපි දන්නවනේ මේ පැත්තට අපි ප්‍රතික්‍රියක කියන්නේ මේ පැත්තට අපි ප්‍රතිඵල කියන්නේ. මේ ප්‍රතික්‍රියක එන්න අඩු වුණාම මේ ප්‍රතික්‍රියාව වෙන ස්පීඩ් එක අඩු වෙනවා. ටික ටික. ඒ කියන්නේ වේගය අඩු වෙනවා. දැන් මේවා මුලින්ම පටන් ගන්න එක ප්‍රතික්‍රියාව දැන් මෙතන ගොඩක් තියෙනවානේ හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් මුලින්ම ඔක් කරද්දි. එතකොට හොඳට වෙනවා ප්‍රතික්‍රියාව. ඉක්මනට වේගෙන් යනවා. ඒ කියන්නේ පළවෙනි තප්පර 10 තුල 14ක් හැදුනේ. ඊළඟ තප්පර 10 තුල හැදුනේ 9. ඒක අඩු මොකද මෙතන තියෙන ප්‍රතික්‍රියක ප්‍රමාණය එන්න අඩු වෙන හින්දා. ඒතර ඔයගොල්ලෝ උත්තර ලියන්න ඕන ප්‍රතික්‍රියක එන්න වැයවීම නැත්නම් ප්‍රතික්‍රියක ප්‍රමාණය අඩු වීම වගේ උත්තරයක් දෙවොත් ඔයගොල්ලෝ හරි. පස්සේ හතරවෙනි එක. ඉහත පියවර 3හි වායුව එක්රැස් කිරීමෙන් පසු පිස්ටනය ඉවත් කර සිලින්ඩරය තුළින් පුලිංගු කීරක් ඇතුළු කළ විට දීප්තිමත් එළියක් දැල්වේ. ඊට හේතුව කුමක්ද? පුලිංගු කීරක් කියන්නේ ඉරට්ටක් ගිනි තියලා කියන්නේ නිවිච්ච ගමන් වගේ ඔකට දැම්මහම. ඔතකොට ඒක දැල් වෙනවා කියන්නේ නිවිලා යනවා කියන්නේ එතන ගින්දර ඇති වෙන්න බෑ. හැබැයි දීප්තිමත් දැල්ලක් එනවා කියන්නේ එතන ගිනි ගන්න පුළුවන් අවශ්‍ය දේවල් තියෙනවා. හරිද? එතකොට අපි උතන ලියන්න ඕන උත්තරේ දහන පෝෂක ගුණයක් තිබීම කියන එක තමයි ඔය වායුව ඇතුළේ. ඒ කියන්නේ එක්ස්ප්‍රෙස් කරගන්න වායුව ඇතුළේ දහන පෝෂක ගුණයක් තියෙන්න ඕන කියලා. ඊට පස්සේ තියෙනවා සිරින්ජය තුළ එක්ස්ප්‍රෙස් වූ වායුවේ කාර්මික ප්‍රයෝජනයක් සඳහන් කරන්න කියලා. කාර්මික ප්‍රයෝජන. කාර්මික ප්‍රයෝජනයක් කියන්නේ දැන් ඔතන අපි කෘත්‍රිම ශ්වසනය කියන එක දෙන්න ගන්නවා. හරිද? ලෙඩ්ඩුන්ට එහෙම ගන්න ඒවා. ඊට පස්සේ දවතර ඔක්සිජන් තියෙන ඔක්සිජන් ලෙඩ්ඩුන්ට ඔක්සිජන් දෙනවා කියන්නේ. ඊට ලෝහ පැසීමට. ඊට පස්සේ තව සල්ෆියුරික් අම්ල හදන්න, නයිට්‍රික් අම්ල හදන්න ඔයගේ දේවල් වලට ගන්න. ඒතර ඔයගේ එකයි ලියන්න. හරිද? පස්සේ දෙනවා පෙළ පොතේ සඳහන් ආකාරයට වායු පිළියෙල කිරීම වෙනුවට ඉහත දක්වන ක්‍රමය අනුගමනය කිරීමෙන් ඇතිවන වාසියක් මොකක්ද කියලා. වායු පිළියෙල කරගද්දී ඉස්කෝලේ පොතේ තියෙන විදිහට නෙමෙයි මේ දේ කරාම ඇති වෙන වාසිය. මොකද පොතේ තියෙන එක විදිහට කරාම ගොඩක් උපකරණ ඕනේ. හරිද? මේ මොනවද මිනුසරා රමයෝනේ බටෝනේ මොකද උඩුකුරු අතර වායු එකතු කර ගන්නයි යටිකුරු අතර වායු එකතු කර ගන්නයි ඔහොම ආකාර ටිකක් තියෙනවනේ. එතකොට බඩු ගොඩක් ඕනේ. ඒ වගේම අපතේ යන්න පුළුවන්. ප්‍රතිඵලය අපතේ යන්න පුළුවන්. සමහරට දැන් මොතන හරියට දැන් උඩුකුරු අතර සොලු ගද්දී මෙහෙම බටේ හදිසියවත් දැන් මේ හරියින් වගේ බටේ අපි නවත්තලා තිබ්බොත් වායු ටික මෙහෙට යන්න පුළුවන්. උඩටම දාන්න ඕනේ අපි හරියට එකතු කරලා. හරිද? ඒ කියන්නේ පොඩි අතපසු වීමකින් තුන ප්‍රතිඵල වලට හානියක් වෙන්න පුළුවන්. දැන් මේකේ හානියක් වෙන්න පුළුවන්. මේ හානිය අඩුයි. ඊට පස්සේ ඒ කියන්නේ මේ පරිසරයට බැහැර වෙන්නේ නැහැ. දැන් මෙතන තියෙන වායු නම් ඉතින් පරිසරයට ගියා කියලා ප්‍රශ්නයක් නැහැ. දැන් කොහොම නැතුව වෙන ආකාරයක වායුවක් අපි එකතු කරගත්තොත් ඒක පරිසරයට යන්න හොඳ ඒවාක් තියෙනවා හොඳ නැති ඒවාක් තියෙනවා. ඒ නිසා තමයි මේක වාසි කියලා කියන්නේ. ඒතර වාසි වලට ඔයගොල්ලෝ එකක් ලියවනම් හරි. ඒ කියන්නේ අවමුඛ කරන ප්‍රමාණයක් ගැනීම, ඊට පස්සේ ප්‍රතිඵල අපතේ නොයාම, ප්‍රතිඵල බාහිර පරිසරයට නිරාවරණය නොවීම වගේ එකක් ලියවනම් හරි. එතකොට ඔතන ලකුණු දෙකක් ඇවිල්ලා තියෙන්නේ මෙන්න මේ ගණනය කිරීමට විතරයි. මෙන්න මේ ගණනය කිරීමට විතරයි ඔයගොල්ලෝ ලකුණු දෙකක් කරලා තියෙනවා. නැත්නම් අනිත් හැම එකටම එක එක ලකුණු තියෙනවා. මෙතන මේ ගණනය කිරීමට ලකුණු එකයි. ඒ කියන්නේ ප්‍රතිඵලයේ මේ ප්‍රතිඵල සූත්‍රයට එකයි. මෙතන උත්තරයට එකක් කියලා තමයි ඇවිල්ලා තියෙන්නේ. එතකොට පළවෙනි ප්‍රශ්නෙට එක ලකුණයි. එහෙම ඇවිල්ලා අන්තිමට ඒ කියන්නේ තුන්වෙනි ප්‍රශ්නේ තියෙනවා අණු කොටස් තුනක්. ඒ අණු කොටස් තුනට ලකුණු හතරක් තියෙනවා. මොකද අණු කොටස් වල පළවෙනි එක මේක. එහෙම ඇවිල්ලා කොහොම හරි මම මෙතන ඔයගලන්ට ලකුණු අඩු කරන්නේ නැහැ. මොකද මේ ප්‍රශ්නේ ඉතාමත් ලේසි. ලකුණු අඩුවීමක් වෙන්නේ නැහැ. ලකුණු අඩු කරගන්න ඕන ඔයගොල්ලෝ අඩු කරගන්න මෙන්න මෙතන තමයි. මොකද අර කාල ප්‍රාන්තරය කියන එක හරියට ගන්න නැතුව. කාල ප්‍රාන්තරය කියන. ඔයගොල්ලන් කාල ප්‍රාන්තරය කියන එක හරියට ගන්න නැතුව ගියොත් ලකුණු අඩු වෙනවා. මොකද අපිට දැක්ක ගමන් පේන්නේ පළවෙනි තප්පරය, දෙවෙනි තප්පරය, තුන්වෙනි තප්පරය කියලා වගෝ බැලුවා. ඊට උඩ තියෙන වාක්‍ය කියවම තමයි තේරෙන්නේ. තප්පර 10 සෙට් 6ක් තමයි ඒව දීලා තියෙන එක. පළවෙනි එක කියලා කියන්නේ පළවෙනි තප්පර 10. දෙක කියන්නේ දෙවෙනි තප්පර 10. තුන කියන්නේ තුන්වෙනි තප්පර 10. ඒක හරියට මේව කරගත්තා නම් අනිත් ප්‍රශ්න ටිකත් පුළුවන්. කොහොමද ඉතින් ඒ කියන්නේ මුල් ප්‍රශ්න ටික
ඒ කියන්නේ මැද ඔය ලකුණු ගොඩක් තියෙන ප්‍රශ්නේ විතරයි අපිට පොඩ්ඩක් හිතලා ගන්න. දැන් අනිත් ඔක්කොම ටික නිකම්ම තියරි එක දෙන්නේ. හරි. ඊළඟට බලමු මේකේ B part එක. B part එක මේ නොගැඹුරු මුහුදු පතුලක්, ගැඹුරු නැති මුහුදු පතුලක සිලින්ඩරාකාර යකඩ කණුවක් දාලා තියලා දෙනවා අවුරුදු ගාණක්. ඊට පස්සේ ඒක එතනින් අයින් කරනවා. ඒ අවුරුදු ගාණක් තුළද කණුව තිබ්බ හැටි තමයි පළවෙනි රූපෙන් තියෙන්නේ. ඊට පස්සේ ළමෙක් කියනවා යකඩ ඔක්සිජන් එක්ක අඩුවෙන් ගැටෙන තැන්වල තමයි විකාදනයේ ශීඝ්‍රතාවය වැඩියෙන් වෙලා තියෙන්නේ කියලා. ඊට පස්සේ මේ ඒක ටෙස්ට් කරලා බාරණ කරන ඇටෝම තමයි දෙවෙනි රූපෙන් තියෙන්නේ. ඒකේ බාරණ පිරිසිදු ඒකාකාර කියන්නේ එකම විදිහට තියෙන මේ පෑන ගත්තොත් ඒකාකාර මෙතන මේ ටික විතර. ඒ කියන්නේ එකම විදිහට තියෙන්නේ. ඒ කියන්නේ බැස්මකුත් නැහැ මෙහෙම කියන්නේ වෙනස් වීමක් නැහැ ඉන්න අඩු වෙලා නැහැ කියන එක කියන්නේ. ඊට පස්සේ අර්ධකඩ ඒගාස් ජෙලි මාධ්‍යක තමයි ඔක දාලා තියෙන්නේ. ඒකේ සෝඩියම් ක්ලෝරයිඩ්, පොටෑසියම් ෆෙරිසයනයිඩ් එක පිනොප්තලින් දාලා තියෙනවා ඒ ඒගාස් ජෙලි මාධ්‍යය. පස්සේ ප්‍රදේශ දෙකකුත් නම් කරලා දෙනවා Q හා P කියලා. ඕකේ වයින් ප්‍රශ්නේ අහන්නේ යකඩ විකාදනයට බලපාන සාධක මොනවද කියලා. සාධක දෙකක් තියෙනවා. එකක් ජල වාෂ්ප නැත්නම් ඔක්සිජන්. ජල වාෂ්ප කියද්දී තෙතමනය කියලා ලියන්න පුළුවන්, ජලය කියලා ලියන්න පුළුවන්. හැබැයි ජල වාෂ්ප කියලා ලියන්න. ඊට පස්සේ මොකද ඒවට ලකුණු දීලා තියෙනවා. ඒ කියන්නේ ඒ වගේ උත්තරවලට ලකුණු දීලා තියෙනවා මාකින් ස්කීම් එකේ. පස්සේ ජල වාෂ්ප නේ වාතය කියලා ලියද්දී ඔයගලන්ට ඔක්සිජන් ලියුවත් කමක් නැහැ. නැත්නම් ඔය O2 කියලා එහෙම ලියුවත් ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ දෙවෙනි එකේ අහලා තියෙන්නේ යකඩ දණ්ඩෙන් මුදා හැරෙන Q ප්‍රදේශයේ නිල් පැහැයක් වන්න හේතුව. ඔය නිල් පාට වෙන්න හේතුව සාමාන්‍යයෙන් දැන් ඔය යකඩක මේකක් නෙ තියෙන්නේ. යකඩ මේක අපි දන්න යකඩ මේකක්. හරි යකඩ මේකක් වේදී නිල් පාට වෙන්නේ ඇයි මෙතන? යකඩ වලින් යකඩ විකාදනය වෙනවා කියන්නේ එතන තියෙන ferrous 2 නැත්නම් Fe2+ කියන අයනේ පිට කරනවා. අයනේ පිට වෙනවා. අයනේ පිට වෙනවා කියන්නේ එතන ඒ නිල් පාට ඇති වෙන්න හේතුව මේ අයනේ පිටවීම. මේ අයනේ පිට වෙන්න එතන නිල් පාට වැඩි වෙනවා. මේ අයනේ නැත්නම් එතන නිල් පාටක් නැහැ. ඒකට ඕකට හේතුව Fe2+ අයනේ නැත්නම් ferrous ධන දෙකේ අයනේ. මෙහෙම ලියුව ප්‍රශ්න ලකුණු තියෙනවා. ඒකට ඊට පස්සේ අහලා තියෙන්නේ P ප්‍රදේශයේ දක්වන ලැබුණු වර්ණය මොකක්ද කියලා. ඒත් එක්කම අහලා තියෙනවා ඒ වර්ණය වීමට තුඩු දෙන ආයන ඉලෙක්ට්‍රෝන අර්ධ ප්‍රතික්‍රියාවක් ලියන්න කියලා. ඔතන දැන් අහලා තියෙන්නේ P ප්‍රදේශය කියන්නේ වාතයත් එක්ක ඔය කියන ඔය හන්දිය වාතයත් එක්ක ජෙලි මාධ්‍යයක් ගැටෙන ඊට පස්සේ යකඩ කම්බියක් ගැටෙන හන්දියට තමයි ඔය P ප්‍රදේශය කියලා කියන්නේ. මේ හන්දිය. මෙතන මේ පැත්තේ තියෙන වාතය එහෙම මෙතන තියෙන ජෙලි මාධ්‍ය මේ හන්දියට තමයි එතන P ප්‍රදේශය තියෙන්නේ. එතකොට ඕක වෙන්නේ රෝස් පාට. ඕක වෙන්නේ රෝස් පාට. ඕක රෝස් පාට වෙන්නේ මෙන්න මේ අර්ධ ප්‍රතික්‍රියාව සිද්ධ වෙන හින්දා. උතර ජලය අණු දෙකක්. ජලාණු දෙකක්. ලික්විඩ් ජලාණු දෙකක්. ඔක්සිජන් වායුව සමග ඉලෙක්ට්‍රෝන 4ක් එකතු වෙලා අර්ධ ප්‍රතික්‍රියාව ලියන්න ඕනේ. එකතු වෙලා මෙතන හදනවා OH- equals to 4. හරි මෙතන 4 එන්නේ මෙතන මේ 4 එන්නේ මෙතන ඉලෙක්ට්‍රෝන 4ක් තියෙන හින්දා එහෙම සහ ඒ කියන්නේ ඒකත් එක්ක මේ අයන කාඩ බැලන්ස් කරනවත් එක තමයි ඔක එන්නේ ඕන. මෙතන භෞතික අවස්ථා දාන එක අනිවාර්ය නැහැ ඔයගොල්ලෝ. අනිවාර්ය නැහැ. මොකද මේ මාකින් ස්කීම් එකේ තියලා දෙනවා භෞතික අවස්ථා දාන එක අනිවාර්ය නැහැ. ඔයාලා ලකුණු අඩු වෙන්න පුළුවන් පොයින්ට් එක මේ අර්ධ ප්‍රතික්‍රියාව ලියා ගන්න බැරි වුණා. ඊට පස්සේ තියෙන හතරවෙනි එක. ජෙලි මාධ්‍යයට සෝඩියම් ක්ලෝරයිඩ් එක් කිරීමෙන් ලැබෙන ප්‍රයෝජන කියන්නේ. සෝඩියම් ක්ලෝරයිඩ් ඒ කියන්නේ දැන් අපි ගත්තාම සෝඩියම් ක්ලෝරයිඩ් කියන මුලින් මතක් කරලා ලුණුනේ. ඔය ජෙලි මාධ්‍යයේ ලුණු දාලා තියෙන්නේ මේක ඉක්මනින් ඒක සෝඩියම් ක්ලෝරයිඩ් දාලා දෙන මේක ඉක්මනින් විකාදනය කරව ගන්න. දැන් ඒක තමයි දැන් අපි කලින් ගත්ත මේ දණ්ඩෙම මේ පල්ලෙහානේ Q කියලා අපි ගත්තේ. දැන් Q එක ඉක්මනින් නිල් පාට වුණා කියලා කිව්වනේ. මේ නිල් පාට උනේ Fe ධන දෙක ආයන පිට වුණ හින්දානේ. ඒ Fe ධන දෙක ආයන ඉක්මනින් පිට වෙන්නේ මෙතන මේ ජෙලි මාධ්‍යයේ සෝඩියම් ක්ලෝරයිඩ් තියෙන හින්දා. ඒතර ඔය සෝඩියම් ක්ලෝරයිඩ් වලින් කරන්නේ
යකඩ විකාදන වේගය වැඩි කරනවා. නැත්නම් යකඩ මලකඩ කණ එක වැඩි කරනවා. දැන් සාමාන්‍යයෙන් මුහුදක කණුවක් හිටවලා තියලා ඒ කියන්නේ හිතන්නකෝ අපි මේ අවුරුද්ද මුල එකම දවසක එකම වෙලාවකදී වැවකයි මුහුදකයි කණු දෙකක් හිටවනවා. හිතන්නකෝ මීටරයක් විතර පොළොවට හිටින්න කණුවක් හිටවනවා. ඕක තව කියලා මාසයකින් හරි දෙකකින් හරි බලද්දි එකම දවසේ එකම වෙලාවක චෙක් කරනවා. ඔතන වැවට වඩා වැවේ තියෙන එකත් මලකඩ ගාලා තියෙනවා. මලකඩ ගාලා නැහැ. හැබැයි ඊට වඩා මුහුද තියෙන එක මලකඩ ගාලා තියෙනවා. මොකද මුහුදේ සෝඩියම් ක්ලෝරයිඩ් ඒ අවශ්‍ය දේවල් ටික තියෙනවා. ඉක්මනින් මලකඩ ගන්න. ඒක තමයි ප්‍රධාන හේතුව. එතකොට ඔයගොල්ලෝ ලියන්න වෙන්නේ මල බැලීම ඉක්මන් කරව ගැනීම, නැත්නම් යකඩ විකාදන වේගය වැඩි කර ගැනීම, නැත්නම් මේ ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය වැඩි කර ගන්න කියලා කියන්න පුළුවන්. මොකද මේ ප්‍රතික්‍රියාව ඉක්මනින් කරගන්න ඕනේ නේද? දැන් මේ ළමයා ටෙස්ට් නෙත් කරන්නේ. ළමයාට බෑනේ අවුරුද්දක් විතර බලන් ඉන්න ඕක කරන්න දීලා. ඒක තමයි සෝඩියම් ක්ලෝරයිඩ් දාලා තියෙන්නේ. ඊට පස්සේ අහලා දෙනවා ළමයාගේ කල්පිතය සනාථ වෙනවද කියලා. ළමයාගේ කල්පිතය මොකද්ද? අර මං කිව්වේ මුලින්ම තියෙනවා කියලා. යකඩ සමග ඔක්සිජන් වායුව අඩුවෙන් ගැටෙන ස්ථාන ඒ විකාදන ශීඝ්‍රතාවය වැඩි. ඒ කියන්නේ ඔක්සිජන් අඩුවෙන් තියෙන තැන්වල ඔක්සිජන් අඩුවෙන් තියෙන තැන්වල විකාදන ශීඝ්‍රතාවය වැඩි කියලා. ඔව් නේද? දැන් මෙතන මේ බලන්න මේ ටිකටනේ ඔක්සිජන් හම්බෙන්නේ වඩා. මේ ටිකටනේ. දැන් මේ ජෙලි මාර්ගයේ ඔක්සිජන් තියෙනවට අඩුයිනේ. ඒකට මේ ටිකනේ අපි මුලින්ම විකාදනය වුණේ. ඒතකොට ළමයාගේ කල්පිතය ඇත්ත. එතකොට ඒ කල්පිතයට ඔයගලන් නිවැරදි නැත්තම් ඔව් කියලා ලිව්වොත් ප්‍රශ්නයක් නැහැ. ඊපස්සේ අන්තිම පාර්ට් එක. නිතර මුහුදු ජලය හා ගැටෙන නැව් හා යකඩ බඳ කොටස් විකාදනය ආරක්ෂා කර ගැනීමට මොකක්ද කළා තියෙන්නේ කියලා කියනවා. ඕකට කළා තියෙනවා තින්ත ආලේප කළා තියෙනවා. හොඳ ඒ කියන්නේ ඝන තින්ත జాතියක් තියෙනවා. මලකඩ කන්නවට ඝන. ඒකට ඔය ආලේප කළා තියෙනවා. ඒ වගේම මැග්නීසියම් සහ සිංක්. මැග්නීසියම් සහ සිංක්. මැග්නීසියම් හා සිංක්. මේ වගේ කොටස් යකඩ වලට පොඩිද යකඩ තාඩුව මෙහෙම තියෙනවා නම් මැග්නීසියම් වල සිංක් තාඩුවක් මෙහෙම උඩින් ගහලා තියෙනවා යකඩ තාඩුවට උඩින්. ඒ කියන්නේ මේ පැත්තේ මොහොත මේ පැත්තේ නැල. එහෙම හිටින්න. එතකොට මේක වගේ මේක ආරක්ෂා කරනවා. නැත්තම් ඕවා මිශ්‍ර කරලා ගහනවා. මිශ්‍ර ලෝහ විදිහට. හරිද? එහෙම දාන්න පුළුවන්. මේක නිකන් අලවුණ වගේ තමයි කරන්නේ. අලවුණ දානවා නැත්තම් ඕක මිශ්‍ර කරලා කරනවා. හරි. ඊළඟට ඔබ හිතන දාන කළ ක්‍රමයට අනුව යකඩ විකාදනයට අඩුවීමට දායක වන ආකාරය කෙටියෙන් ලියන්න කියලා. ඕක කෙටියෙන් ලියන්න කියන්නේ දැන් මෙතන මේ උත්තරේ ගත්තොත් මැග්නීසියම් සින්කුයි ගත්තොත් මෙතන යකඩ වලට වඩා මේ දෙකේ ඉන්න ශක්තිතා ශ්‍රේණියේ උඩි. හරිද? එතකොට ඔතන බාන්න ඕනේ මොකක්ද කැතෝඩය හා ඇනෝඩය වෙන්නේ කියලා. එතකොට මේ දෙක කැතෝඩය විදිහට ක්‍රියා කරනවානේ. මේ දෙක කැතෝඩය විදිහට ක්‍රියා කරලා මේක ඇනෝඩය විදිහට ක්‍රියා කරනවා. එතකොට විකාදනය වෙන්න දෙන්නේ නැහැ. ඔතන හදිසියෙ යකඩ කැතෝඩය වුණොත් තමයි විකාදනය වෙන්න ගන්නේ. හරිද? ඔතන තව උත්තරයක් ඔච්චර ලොකුට හිතන්න නැතුව තව උත්තරයක් ලියන්න පුළුවන්. යකඩ සමග ඔක්සිජන් හා ජලය නැත්නම් ඔක්සිජන් හා ජල වාෂ්ප නිතර ගැටෙන්න දෙන්නේ නැහැ. ඒක වළක්වනවා කියන්නේ. හරිද? එතකොට ඔයගොල්ලන්ට මේ ප්‍රශ්න අමාරු එකකට තිබ්බේ අමාරු එකට තිබ්බා ඔය මේ පාට හොයාගන්න එක තුන්වෙනි ප්‍රශ්න B පාර්ට් එකේ. P ප්‍රදේශයේ පාට සහ ඒ අදාළ ප්‍රතික්‍රියාව. ඒක ලකුණු දෙකක් අමාරු. ඔයගොල්ලන්ට ලකුණු දෙකක් අමාරු. ඒ ලකුණු දෙක ගැන මම හිතලා මම කලින් එකත් ලකුණු දෙකක් කරා. මේකත් ලකුණු දෙකක් කරා. මම මේකේ කියන්නේ ඔයගොල්ලන්ට ලකුණු 20න් 16ක් ගන්න කියලා. 20න් 16ක්. 16ක් හෝ ඊට වඩා 16ට වඩා 16 කමක් නැහැ. 16ට වඩා අඩු නම් මේ එසේ එක ආයෙ කරන්න. ආයෙ කරලා මේ වීඩියෝ එක බලන්න නැත්නම් මාර්කින් ස්කීම් එක බලන්න. ඒවයි මාර්කින් ස්කීම් එක බලන්න. මොකද මාර්කින් ස්කීම් එකේ තියෙනවා ඒ කියන්නේ තියෙන උත්තර ගොඩාක් එක්ක දැන් එක කෘත්‍යයක් ලියන්න කිව්වොත් ඒ කෘත්‍යයන් ඔක්කොම ටික මාර්කින් ස්කීම් එකේ දීලා දෙනවා. ඒ වගේම ඒ කියන්නේ හරි උත්තර ටික ඒ වගේම ලකුණුත් එහා පැත්තේ කොලම් එක වෙනම දාලා දෙනවා. මාර්කින් ස්කීම් එක ගන්න Google එකෙන් ගන්න පුළුවන්. මගේ group එකට සම්බන්ධ වුණොත් මම නිතර ඒවා දානවා. ඊට පස්සේ මේ දැන් මේ වීඩියෝ එකේ කියපු දේවල් තේරුණා නම් මේ ඩිස්කස් කරන විදිහ ස්පීඩ් වැඩි නම් ස්පීඩ් අඩු වෙනවා කියලා කියන්න තා විස්තර කරන්න ඕන නම් තා විස්තර කරන්න පුළුවන් මේවා මෙහෙම අරගෙන එතකොට කියන්නේ දැන් මේ රූප ඇඳගෙන සහ දැන් ඔය යකඩ විකාදනය වෙන්නේ කොහොමද නැත්නම් මේ
මේක වුණත් තව විස්තර කරන්න පුළුවන් මේ ප්‍රතික්‍රියාව අර්ධ ප්‍රතික්‍රියාවක් නෙවෙයි මේක සම්පූර්ණ ප්‍රතික්‍රියාව මොකද්ද මේක අනිත් අර්ධ ප්‍රතික්‍රියාව මොකද්ද මේක මොකද්ද කැතෝඩ් එකද යන්නේ මොකද්ද මේක ඇනෝඩ් එකද යන්නේ ඔය විස්තර කරන්න පුළුවන් එතකොට ඒක ටිකක් වෙලා යනවා ඒව වෙන වෙනම කරන්න ඒ කියන්නේ වෙනම කරන්න කියන්නේ පොඩි වීඩියෝස් උත් පැටර්න් දානවා ඔය එක කෝෂ සම්බන්ධයෙන් එහෙමත් පස්සේ ක්ලාස් වලට සම්බන්ධව කොහොමද ක්ලාස් එකේ නම් මේවා A to Z ඔක්කොම තියරි A to Z රූප අද්දගෙන ඔක්කොම කරගෙන උගන්වනවා. එහෙම මේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා 2022 23 24 පේපර්ස් ටික සාකච්ඡා කරලා ඒවත් බලන්න ඔයගලන්ට ඕන නම් සහ ඔයගලන්ගේ යාළුවන්ට ඕන නම් ඒවා ෂෙයා කරන්න ඒගොල්ලන් එක්ක පාඩම් ටික හොඳට කරගන්න අනවශ්‍ය ස්ට්‍රෙස් එකක් ගන්න එපා. එහෙනම් ඉතින් 7 වෙනි සෙකෙන් ආය හම්බෙමු. මං ඉන්නේ හැමෝටම ජය වේවා.